කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවේ අමු අඹ වලින් හදන රස කැවිලි දෙකක්. මේ එකක් ටොපි වර්ගයක්. අනික් වර්ගේ වේලපු අඹ පෙති. මේ ටොපි වර්ගය නම් මම අද හදලා තියෙන්නේ ජෙලටින් වගේ දේවල් එකතු කරන්නේ නැතුව. මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ ක්‍රමයේ හොඳම දේ තමයි ගන්න අමු අඹ ටිකෙන් එකක් නෙවෙයි රස කැවිලි දෙකක්ම හදාගන්න පුළුවන් වෙන එක. එහෙනම් බලන්නකො මුලින්ම අඹ ටික ලෑස්ති කරගන්න විදිය. මම දීලා තියෙන ප්‍රමාණ වලින් අඹයි වතුරයි අරගෙන අඹ ටික පොඩි වෙන ගානට හොඳට තඹ ගන්න ඕන. ඔයාලා මේ දැක්කා වගේ අඹ ටික හොඳට පොතු ඇරලා සුද්ධ කරගෙන පොඩි කෑලි වලට කපා ගන්න. වතුර ටික දාලා අඹ ටික හොඳට පොඩි වෙන ගානට තැම්බුනම ලිප නිවලා ලිපෙන් ඉවත් කරගන්න. වැඩි වෙලා තඹ ගන්න එපා. ඕනාවට වැඩිය වතුර ටික හිඳෙනකන්. අඹ ටික තැම්බෙනකොට අඹ යුෂත් වතුරට එකතු වෙනවනේ. එතකොට දියර ගතිය වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න අඹ ටික හොඳට තැම්බුනාම ලිපෙන් ඉවත් කරගන්න. දැන් මේ විදිහට තඹගත් අඹ ටික පෙරාගෙන යුෂ ටික ඉවත් කරගන්න. කෑලි ටිකත් වෙනමම තියාගන්න. දැන් අපි ටොපි ටික හදමු. ඔයාලට මම ටොපි ටික හදාගන්න ඕන කරන දේවල් ටික දාලා තියෙනවා. තම්බලා පෙරාගත්ත අඹ වතුර ටික කප් එකකට දාලා ඒකේ ප්‍රමාණයට සමාන වෙන්න සීනි ටිකත් කිරා ගන්න. ඔයාලට අඹ වතුර ටික කිරලා බලන්නත් පුළුවන්. අඹ වතුර ප්‍රමාණයට සමාන වෙන්න තමයි අපි සීනි ප්‍රමාණය ගන්න ඕන. ඊට පස්සේ මම අඹ වතුර ටිකට කොළ පාට කලරින් ටිකක් එකතු කර ගන්නවා. පොඩිම පොඩි ප්‍රමාණයක් ලා පාට වෙන්න විතරක් එකතු කරගන්න. කලරින් එකතු කරගන්න අකමැති අය එකතු කරගන්නේ නැතුව ඉන්න. මේ විදිහට කලරින් ටික හොඳට කලවම් කරගෙන මම ඒක පෑන් එකකට දාගත්තා. ඊට පස්සේ මම සීනි ටිකත් ඒකටම එකතු කරගත්තා. දැන් මම මේ ටික සාමාන්‍ය ගින්දරේ හැඳි ගාන ගමන් උයා ගන්නවා. කිසිම වෙලාවක ඕනවට වැඩිය ගින්දර වැඩි කරගන්න එපා. දැන් මේ ඔයාලා දකිනවා වගේ මිශ්‍රණය හැදෙනවා. උතුරන්න ගන්නවා. මේකට ජෙලටින් දාලා හයි කරගන්නේ නැති නිසා අපි මේක ටිකක් හයි වෙන පදමට වෙනකම් උයා ගන්න ඕන. දැන් මේ ඔයාලා දකිනවා වගේ මේ මිශ්‍රණයෙන් ටිකක් වතුර කප් එකකට දාලා බලන්න. මේ වගේ ගුලියට වගේ මේ මිශ්‍රණය එනවා නම් පදම හරි. ශීතකරණයක් නැති අය තව චුට්ට වෙලාවක් මේක පිස ගන්න. ඔයාලා මේකට ජෙලටින් දාන්න කැමති නම් ජෙලටින් මේස හැන්දක් විතර අරගෙන වතුර ටිකක දිය කරලා මේ මිශ්‍රණය උතුරන වෙලාවේදී එකතු කරගන්න. ඊට පස්සේ මේ ඔයාලා දකිනවා වගේ අයිස් කියුබ් සෙට් කරන ට්‍රේ එකකට හරි මොකක් හරි අච්චුවකට හරි මේ මිශ්‍රණය ඉක්මනින්ම දාගන්න. මේක ඉක්මනින්ම කරන්න හයි වෙන්න කලින්. ඔයාලා ගන්න අච්චු සිලිකන් නෙවෙයි නම් ඒ වලට තෙල් ටිකක් ගාලම ගන්න. ඒ ට්‍රේ ටික කලින්ම තෙල් ටිකක් ගාලා ලෑස්ති කරලා තියාගන්න. මේ විදිහට දාගත්තට පස්සේ පැයක් විතර සාමාන්‍ය විදිහට නිවෙන්න තියලා ඊට පස්සේ මේක ශීතකරණයේ දාන්න. පැය කිහිපයක් ශීතකරණය හොඳින් මේක සෙට් කරගන්න. මේ තියෙන ශීතකරණයේ තියලා ගත්ත ටොපි ටික. මම මේ දාලා තියෙන සිලිකන් මෝල්ඩ් වලට නිසා මේක ලේසියෙන්ම ගැලවෙනවා. සාමාන්‍ය ට්‍රේ වලට තෙල් ගාලා තිබ්බහම මේ වගේම ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. මම මේ වගේ සීනි දවට ගන්නවා. කැමති අය මෙහෙම කරන්න. සාමාන්‍යයෙන් රස්නේ ගතියට මේක දිය වෙනවා. ජෙලටින් එහෙම එකතු කරලා නැහැනේ. දිය වෙනවා කියන්නේ මෙලෙක් ගතියක් ඇති වෙනවා. ඒක නිසා මේ ටොපි ටික ශීතකරණයේ හරි අධිශීතකරණයේ හරි තියලා කෑමට ගන්න පුළුවන්. මේක හරිම රසයි. මම කලින් කිව්වා වගේ ඔයාලට මේකට ජෙලටින් දාලා හදන්න ඕනේ නම් අර විදිහට ජෙලටින් දාලා හදාගන්න. ඔන්න ඔය විදිහට තමයි අඹ ටික තඹගත්ත වතුරෙන් මම ටොපි ටික හදාගත්තේ. එහෙනම් අපි දැන් බලමුකෝ තඹලා අයින් කරගත්ත අඹ කෑලි ටිකට මම මොකද කරේ කියලා. දැන් මේ ඔයාලා දකින්නේ වේලපු අඹ පෙති. මම මේක හදාගන්න ඕන කරන දේවල් ටික ඔයාලට දාලා තියෙනවා. මම කාලෙකට කලින් කරපු මේවා හදාගන්න වීඩියෝ රෙසිපි දෙකක්ම තියෙනවා. ඒවල ලින්ක් එකත් මම පහලින් දාන්නම්. මුලින්ම මම තඹගත්ත අඹ ටික ක්‍රීම් වෙන්න බ්ලෙන්ඩ් කරගත්තා. ඒකට මම ඕන කරන දේවල් වල දාලා තියෙන වතුර ප්‍රමාණය එකතු කරලා තමයි ක්‍රීම් කරගත්තේ.
මම කියලා තියෙන විදිහට වතුර ප්‍රමාණය අඩු වගේ නම් ඔයාලා වතුර ප්‍රමාණය චුට්ටක් වැඩි කරලා ගන්න. මේ විදිහට ක්‍රීම් කරගත්ත අඹ ටික මම පෑන් එකකට දාලා ඒකට සීනි ටිකත් එකතු කරලා ගත්තා. ඊට පස්සේ මම මේක සාමාන්‍ය ගින්දරේ දිගටම හැඳි ගාන ගමන් උයා ගන්නවා. මේකෙදිත් ගින්දර වැඩි කරගන්න නම් එපා. පුළුවන් තරම් අඩු ගින්දරේ උයා ගන්න. දැන් ඔයාලා දකිනවා වගේ මිශ්‍රණය උතුරනකොට ලුණු, කෑලි මිරිස් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. මේක නම් හැදෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. මේ ඔයාලා දකිනවා වගේ මිශ්‍රණය උකු වෙලා විනිවිද පේන ගතියක් ඇති වුණාම මේක එළඟි තෙල් ගාගත්ත තැටියකට දාගන්න. එළඟි තෙල් නැත්නම් පොල් තෙල් ටිකක් ගාගන්න. මේ වගේ තැටියකට දාලා මේ ඔයාලා දකිනවා වගේ මේක තුනී කරගන්න. ඔයාලට මේක ටිකක් ඝනකමට තුනී කරගන්නත් පුළුවන්. මම නම් මේක සාමාන්‍ය ගානට තුනී කරගන්නවා. එතකොට මේක ඉක්මනින්ම වේල ගන්න පුළුවන්. මේ විදියට තුනී කරගත්තට පස්සේ ඔයාලා කැමති නම් බැදගත්ත තල ටිකක් මේ උඩින් ඉහ ගන්න. දැන් මේක තද අවුවේ වේල ගන්න. හොඳට වේලෙනකම් මේක වේල ගන්න. මේක දවස් 2කින් වගේ වේල ගන්න පුළුවන්. දැන් මේ ඔයාලා දකින්නේ හොඳින් වේලුණ අඹ එක. දැන් මේ අඹ එක ෂීට් එකක් වගේ ගලව ගන්න පුළුවන් විදිහට වේලිලා තියෙන්නේ. ඔයාලා මේ දකිනවා වගේ මුලින්ම තැටියේ වටේට තියෙන අඹ ෂීට් එක ටිකක් බුරුල් කරලා ගලව ගන්න. නැත්නම් මේ ෂීට් එක සම්පූර්ණයෙන් ගලවනකොට වටෙන් කැඩෙන්න පුළුවන්. ඒ විදිහට මේ ෂීට් එක වටෙන් ටිකක් බුරුල් කරලා මේ ඔයාලා දකිනවා වගේ ලස්සනට ගලව ගන්න. මේ තැටියට තෙල් ගාගෙන තියෙන නිසා මේක ලස්සනටම ගැලවිලා එනවා. ෂීට් එක ගලව ගත්තාම තැටිය පැත්තට තිබ්බ පැත්ත ටිකක් ඇලවෙන ගතියක් තියෙනවා. ඔයාලා කැමති නම් අන්න ඒ පැත්ත උඩට හිටින්න දාලා තව ටිකක් අවුවේ වේල ගන්න. ඔයාලා මේ දකිනවා වගේ මම මේක රෝල් කරගන්න නිසා අර ඇලවෙන පැත්ත උඩ පැත්තට තියලා රෝල් කරගන්නවා. එතකොට ඒ රෝල ලස්සනට මේ වගේ ඇලිලා තියෙනවා. ඊට පස්සේ මම මේක මේ වගේ පෙති කපා ගන්නවා. ඔයාලට පුළුවන් මේක ඕනම විදිහකට කපා ගන්න. රෝල් කරන්න නැතුව කෑලි විදිහට උනත් කපා ගන්න පුළුවන්. මේ වේලපු අඹ පෙති එකත් හරිම රසයි. ඔයාලට මේකත් හදලා ශීතකරණයේ ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඔයාලට ඉදුණ අඹ වලිනුත් මේක හදාගන්න පුළුවන්. ඒ ඔක්කොම ලින්ක් ටික මම පහලින් දාලා තියන්නම්. මේ අඹ වාරෙදි මේ දේවල් ටිකකුත් ඔයාලා හදලා තියාගන්න. එතකොට එක එක රස කැවිලි ගන්න වෙලාවල් වල මේවත් කෑමට ගන්න පුළුවන්. ගෙදරම හදපුවානේ. ඔන්න ඉතින් ওই විදිහට තමයි මම අමු අඹ ග්‍රෑම් 250කින් රස කැවිලි දෙකක්ම හදාගත්තේ. අනිවාර්යෙන්ම ඔයාලත් මේක හදලා බලන්න එහෙනම්. හැදුවතින් කොහොමද රස කියලා මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වෙනස් විදියක වෙනස් කෑමක් එක්ක අපි ඉක්මනින්ම ආයෙත් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න.